much. Subodaya. Good morning to everyone, members of the head table, members of the media, ladies and gentlemen. Thank you for being present here today. I'll leave the explanation to all the people, experts, and I must convey that I'm extremely excited to be a part of this great initiative. It's a much needed initiative. I mean, planting 100,000 jackfruit and coconut trees among all 9 provinces and 26 districts is an amazing initiative. So I warmly welcome all of you to come forward and join us in this great initiative, a much needed initiative for our country. As a person who loves nature and the ecosystem, I want to contribute as much as possible to our environment. So please join hands and join hands with us for this great initiative. මම සියලුම දෙනාට කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ පැල ලක්ෂය කොස් සහ පොල් අපි මේ ව්‍යාපෘතිය BIMT campus through අපි මේක district 26ම provinces 9ම ව්‍යාපෘතිය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම සියලුම දෙනාට ආරාධනා කරනවා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා මෙම අත්‍යවශ්‍ය ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න කියලා. බොහොමත්ම ස්තුතියි. Thank you. නතරත් තමන්ගේ පෞද්ගලික ලාභය අරම බලන්නේ නැතුව ඉදිරිපත් වෙන ක්‍රීඩකයෙක් සියලු දේවල් වලදී මේ රට වෙනුවෙන් ඔබ කතාවේදී කියනවා මගේ රට වෙනුවෙන් එන්න කියලා සියලු දෙනාට කොහොමද මේක දැනෙන්නේ මේ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න ලැබෙන්නේ? බොහොමත්ම සන්තෝෂයි. මම හිතන්නේ මම BIMT campus එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ වගේම මන්දිම පරිසර අධිකාරියට මෙවැනි ව්‍යාපෘතියක් පටන් ගන්න ඒ වගේම ඉනිෂিয়েට් කරන්න BIMT campus එක සූදානම්ෙන් හිටපුව ගැන. මොකද මේ වගේ දේවල් පෞද්ගලික අංශයේ සභාපතිතුමා කිව්වා වගේ වැඩි කෙරෙන්නේ නැහැ. නමුත් අපි අපේ රටට ආදරයක් තියෙනවා නම් අපේ රටේ ස්වභාව ධර්මය ගැන අපි සැලකිය යුතු වෙන්න ඕනේ. අපි බලා ගන්න ඕනේ අපි ජනතාව හැටියට අපිට කරන්න පුළුවන් උපරිම දේ. ඒ වගේම බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්ස්ලා හැටියට අපි ලංකාවේ කරන්න පුළුවන් උපරිම දේ එන්වයරන්මන්ට් එක වෙනුවෙන් සහ රට වෙනුවෙන් අපි හැමදෙස්සෙම කරන්න ඕනේ.